හෙලෝ කොහොමද යාළුවනේ? ඔයාලා කවදා හරි හිතලා තියෙනවද ඔයාලා දැනට පාවිච්චි කරන Facebook, Instagram එහෙම නැත්නම් Gmail account එකක password එක දැනටමත් hackers අතර පත් වෙලා තියෙන්න පුළුවන් කියලා? ඔව්. ලෝකයේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි හැක් වුණාම ඒ වගේ තියෙන මිලියන ගණනක් පෞද්ගලික දත්ත සහ password අන්තර්ජාලයට ලීක් වෙනවා. අපි නොදැනුවත්වම අපේ ගිණුම් අනතුරේ වැටලා තියෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ ඊමේල් එකක් හෝ පාස්වර්ඩ් එකක් මේ විදිහට හැකර්ස්ලා අතර පත් වෙලාද කියලා තප්පර 10කින් වගේ සම්පූර්ණයෙන්ම නොමිලේ බලා ගන්න විදිහ. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක හරි කම්පියුටර් එකේ බ්‍රවුසර් එක හරි ඕපන් කරලා Google එකේ සර්ච් කරන්න have I been pwned කියලා. එහෙම නැත්නම් කෙලින්ම යන්න haveibeenpwned.com වෙබ්සයිට් එකට. මේක ලෝකේ තියෙන ඉතාමත් විශ්වාසවන්තම සහ ආරක්ෂිතම වෙබ්සයිට් එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ ට්‍රොයි හන්ට් කියන කෙනා. එයා සයිබර් ආරක්ෂක විශේෂඥයෙක්. මේ සයිට් එකේ ලෝකෙ වෙච්ච හැම ප්‍රධාන දත්ත හොරකමකම තොරතුරු ආරක්ෂිතව එකතු කරලා තියෙනවා. මේක කලෙක්ෂන් එකක්. කොතන හරි හැක් වෙලා ඒගොල්ලෝ සයිට් ඩේටා ටික කරන්නේ බල්ක් විදිහට විකුණන එක. ඒ හැකර්ස්ලා එක විකුණන්න දාපුවම මෙයාලත් ඒක අරගෙන මේ සයිට් එකට දානවා. දැන් අපි මෙතන who's been pwned කියන කොටසට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ එයාලා ගාව තියෙන breaches ප්‍රමාණය 994ක්. pwned ඒ කියන්නේ එහෙම අහුවෙච්ච accounts එයාලා ගාව තියෙනවා බිලියන 17.59ක ප්‍රමාණයක්. මේ තමයි data ප්‍රමාණය. මෙතන ඔයාලා පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන් මොනවද මේ data breach වෙච්ච sites කියලා. මෙතන සාමාන්‍යයෙන් ලෝකේ තියෙන හැම site එකක්ම වගේ ප්‍රධාන sites තියෙනවා. දැන් අපි පොඩි idea එකක් ගත්තා මේ site එක මොකක්ද කියලා. දැන් කොහොමද අපි search කරගන්නේ අපේ email එකක් හරි අපේ password එකක් හරි leak වෙලා තියෙනවද කියලා. මෙතන ඔයාලට පේනවා මෙන්න මේ have I been pwned කියන තැන යටින් තියෙනවා email address කියලා තැන. මෙන්න මේ bar එකේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඔයාලගේ ඊමේල් account එක type කරගන්න. මම මෙතන ඔන්න add කරනවා මගේ ඊමේල් account එක. ඒ add කළා මෙතන මෙන්න මේ check කියන button එක press කරන්න. ඒ check කියන button එක press කරාම මෙන්න මෙහෙම zero data breaches good news no pawnage found. ඒ කියන්නේ ඔයාලගේ account එක මේ ඊමේල් එක කිසිම තැනකින් ලීක් වෙලා හෝ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් එකක්වත් කිසිම තැනකින් ලීක් වෙලා නැහැ. මේ කියන්නේ ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැතුව ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. දැන් මම තව ඊමේල් account එකක් add කරන්නම්. ඒකෙත් අපි බලමු මේ විදිහටම good news කියලා එයිද කොළ පාටින් කියලා නැත්නම් වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙයිද කියලා. දැන් මම ආර කලින් විදිහටම ඊමේල් එක මගේ add කළා. මම මෙතන check button එක click කරනවා. මෙන්න මෙතන. දැන් මෙතන ආවා oh no pwned කියලා. ඒ කියන්නේ මේ ඊමේල් එක ඇතුලේ කරපු මොකක් හරි වෙබ් අඩවියක්, ඒ කියන්නේ ඊමේල් එක ඇතුළත් කරපු වෙබ් අඩවියක් වෙන්න පුළුවන්. කොතන හරි තැනකදී ඔයාලගේ data breach වෙලා තියෙනවා. ඒ කියන්නේ data කවුරු හරි hack කරලා තියෙනවා. අපිට මෙතන පුළුවන් මෙන්න මේ two data breaches දෙකක අහු වෙලා තියෙනවා. එතන අපි පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන් කොතනද මේක ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට මෙතන අපිට පෙන්නවා Reverb Nation කියන site එකේදී 2004 වුණු data leak එකකදී මෙතන email address එකයි password එකයි කියන දෙක මේකෙන් leak වෙලා තියෙනවා. ඊට පස්සේ තව අපිට පල්ලෙහාට ගියාම බලන්න පුළුවන් 2008 දී MySpace කියන site එකේදී මේකේ email address එක passwords and usernames leak වෙලා තියෙනවා. ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් මොනවද හරියටම leak වෙලා තියෙන data කියලා. ඉතින් ඔයාලගේ ඊමේල් එකත් මේ වගේ ලීක් වෙලා තිබුණොත් ඊමේල් එකේ data හරි password හරි ලීක් වෙලා තිබුණොත් බය වෙන්න දෙයක් නැහැ. අපි වහාම ක්‍රියාත්මක කරන්න ඕන පියවර තුනක් තියෙනවා. ඒ තුන මම දැන් කියන්නම්. ඒ ගමම ස්ක්‍රීන් එකෙත් පෙන්නන්නම්. පළවෙනි එක තමයි password එක වෙනස් කරන්න. ඔයා දැන් මෙතනදී පෙන්නන වෙබ්සයිට් එක සහ මෙතනදී පාවිච්චි කරපු ඊමේල් account දෙකේම password එක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න. ඒ වගේම ඔයාලා ඊමේල් account එකටත් ඒ වෙබ්සයිට්ස් වලටත් පාවිච්චි කරන්න එකම password එකක් නම් අනිවාර්යයෙන්ම ඒකත් වෙනස් කරන්නම ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. ඊළඟ එක තමයි ඔයාලගේ හැම account එකකටම two factor authentication on කරගන්න. එතකොට hacker කෙනෙක් password එක දැනගත්තොත් ඔයාලගේ phone එකක් හරි ඔයා authenticate කරන්න ගත්ත අපි කියනවා keys වර්ගයක් තියෙනවා. එකක් හරි ඔයාලගේ මොකක් හරි password secondary device එකක් නැතුව එයාලට log වෙන්න විදිහක් නැහැ.
තුන්වෙනි ක්‍රමේ තමයි පාස්වර්ඩ් මැනේජර් එකක් පාවිච්චි කරන්න. හැම වෙබ්සයිට් එකකටම එකම පාස්වර්ඩ් එක දෙන්න එපා. මොකද එයාලා මුලින්ම කරන්නේ එක පාස්වර්ඩ් එකක් අහුනහම එයාලගේ ඔටෝමේටඩ් ඇප් එකකින් හරි එයාලා හදාගත්ත ස්ක්‍රිප්ට් එකකින් හරි වේගෙන් හැම සයිට් එකක්ම එයාලා සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්න පුළුවන් කියලා හැම සයිට් එකකටම අර එකම පාස්වර්ඩ් එකයි එකම ඊමේල් ඇඩ්‍රස් එකයි දෙන්න බලනවා. ඒ නිසා ඒක චෙක් වුණොත් අපි එකම පාස්වර්ඩ් එක නම් පාවිච්චි කරන්නේ අපේ අනිත් account අනාරක්ෂිතයි. ඒවටත් තියෙන data ටික ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. මේක පහසු කරන් තියෙන ලේසිම ක්‍රමය තමයි පාස්වර්ඩ් මැනේජර් එකක් පාවිච්චි කරන දේ. පාස්වර්ඩ් මැනේජර් එකකින් එයාට අපිට දෙන්න පුළුවන් පාස්වර්ඩ් හදලා දෙන්නත් පුළුවන්. එයාට ලොග් කරලා තියාගන්න පුළුවන් එක එක අපේ වෙබ්සයිට්ස් වලට දීපු පාස්වර්ඩ්ස් සහ යූසර් නේම්ස් වෙන වෙනම. අදත් මම හිතනවා ඔයාලට තවත් වැදගත් දෙයක් මම මගේ වීඩියෝ එකෙන් ගෙනාවා කියලා. අදම ඔයාලගේ විතරක් නෙමෙයි පවුලේ අයගේ යාළුවන්ගේ ඊමේල් ටිකත් එකෙන් චෙක් කරලා බලන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කරන්න. ඒ වගේම ඔයාලා දන්න තවත් මේ වගේ වෙබ්සයිට්ස් තියෙනවා නම් සහ ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ ප්‍රයෝජනවත් ටෙක් වීඩියෝ බලන්න මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්. bye.